රයිට්. හරි ළමයි බලන්න මේ බෝවංකන ගාන මේක අර ඇල කියන්නේ සාමාන්‍ය බෝවංකන ගැටලුවක අර බාහිර බලය ඇන්ගල් වෙලා තියෙන වගේ එකක් එනවා කියන එක චුට්ටක් හොඳට බලාගත්තොත් හොඳයි. මොකද ඒක මේ ඇන්ගල් වගේ තියෙනවා නම් ඒක පොඩ්ඩක් බලන්න මේ ඒකට හොඳට හුරු වෙලා යන එක හොඳයි කියලා හිතනවා. රයිට් හරි. මේක ළමයි දැන් මෙතන ඒ ලක්ෂය අසව් කරලා නෙත් තියෙන්නේ. ම්ම්. ඔව්. ඒ ලක්ෂයේදී අචල ලක්ෂයට අසව් කරලා තියෙන්නේ. එතකොට මෙහෙම මෙතනින් අසව් කරලා මෙතනින් බලයක් දීලා මෙහෙම බලයක් දීලා ඔය ඇන්ගල් එක තමයි තියෙන්නේ. එතකොට මෙතන සමපාද ත්‍රිකෝණයක් තියෙන්නේ 60 60 60. එතකොට මෙතන 60යි. මෙතන 60යි. එතකොට මෙතන ළමයි අපි දන්නවා මේ යන පාදිය සමාන්තරනේ මෙතන 60යි නේ. මෙතනත් 60යි. එතකොට මේක 90යි මේක 60යි මේක එහෙනම් 30ක් වෙන්න ඕනේ. එතකොට මේක 60යි. ඔන්න ඔහම තමයි තියෙන්නේ. හරි රයිට්. දැන් බලන්න අපි මේකේ මොනවා හරි තව ගූර්ණ අරන් හොයන්න තියෙයි අපිට පීව හොයන්න තියෙයි. රයිට්. එතකොට මේක ළමයි A පාදයක්නේ. මේ දුරවල ඕන වෙනවනේ අපිට. එතකොට මේක A නම් මේක දෙකක් A cos 60 නේ මේක 90ක්නේ. එතකොට මේක දෙකක් A cos 60 තමයි A වෙන්නේ. එහෙනම් මේ දිග දෙකක් A වෙනවා. එතකොට මේ දිග මොකක්ද? 2A cos 30 වෙන්න ඕන. 2A cos 30 කියන්නේ මූල 3ක් A වෙදිම දෙක කියන්නේ මූල 3ක් A මේක. එතකොට මේක 90යි මේක 60යි මේක අංශක 30ක් වෙන්න බෑ අර්ග 30යි. එතකොට මූල 3ක් A cos 30 කියන්නේ මූල 3 බෙදීම 2යි. මූල 3ක් A cos 30 කියලා කියන්නේ මූල 3 බෙදීම 2යිනේ. එතකොට 3ක් A බෙදීම 2යි. මේ දිගේන අපිට 3ක් A බෙදීම 2යි. මෙතන ඉඳන් මෙතෙන්ට. ඔන්න ඔහම දිගවල් සටහන් කරන්න පුළුවන්. පැහැදිලි නේද? දුරවල් දීලානේ අපි ගත්ත සමපාද නිසා මේක A. එතකොට මේකේ A ඉන්නේ නම් මේක අංශක 90ක් නිසා මේ 2යි A cos 60නේ A වෙන්න ඕනේ. එහෙනම් මේක 2යි කියලා මම ගත්තා. 2යි A cos 30 තමයි මේක වෙන්න ඕනේ. මේ 2යි A cos 30 තමයි මූල 3ක් A. මූල 3ක් A බෙදීම 2 වැඩි කිරීම 2නේ. එතකොට මූල 3ක් A. ඊට පස්සේ මූල 3ක් A cos 30 කියලා කියන්නේ මේ දුර වෙන්න ඕනේ. එතන මූල 3ක් cos 30 කියන්නේ මූල 3 වැඩි කිරීම මූල 3 බෙදීම 2යි 3ක් බෙදීම 2යි. හරිනේ කතාව. ඊට පස්සේ මේ උස ඕන වේද අපිට? ඕනේ නැහැ නේද? රයිට් ඔච්චරයි. දැන් අපිට ළමයි අපෙන් අහන්නේ මේ p බලයද බලන්න. p හි විශාලත්වය හොයන්න කියලා කියනවා. දැන් මම ඒවට ගුණයක් ගන්න තමයි ඒක කරන්න දෙ වෙන කොහෙවත් ගන්න බෑනේ. මොකද ඒවල අසව් කරලා තියෙන්නේ. එතකොට මෙතනින් p බලය මේක හරහා එන නිසා p කින් ගුණයක් ඇති වෙන්නේ නැහැ. එතකොට මෙන්න මේ p බලය ළමයි ඕනනම් විභේදනය කරලා ගන්නත් පුළුවන් අපිට. මෙහෙම මොකද p මේ පැත්තට විභේදනය කියලා අවුලක් නැහැනේ. එතන මෙතන 60යි. මෙතන අපිට ගත්තට පස්සේ මේක කෝණේ කීයද? මේක සමාන්තරව යන්නේ. එතකොට මේක 60ක් වෙන්න ඕන. මේක 90ක් නේ. එතකොට මේක 60යි. මේක 30යි. මේක 30යි. p cos 30 වැඩි කිරීම A නේ. p cos 30 වැඩි කිරීම A. p cos 30 වැඩි කිරීම A. මේ දුරේ. p cos 60 එන්නේ නැහැ මේ ගුණ හරියන නැත්නම් මෙතන ලම්බයක් ගන්න පුළුවන්. එහෙම ඕනේ නැහැ. හරි. p cos 30 වැඩි කිරීම A. ගුණ. ආය නැහනේ. මේකෙන් එන්නේ අරක w වැඩි කිරීම A ධන මූල 3ක් කියවන දෙකයි. මේක සමානයි අනිත් පැත්ත ගමු. w වැඩි කිරීම a ධන මූල 3ක් කියවීම 2යි. 1යි 1/2 කියන 2/2 කියන 5ක් ඒ බෙදීම 2යි නේ. එහෙනම් මෙතන එනවා අපිට cos t කියන මූල 3 බෙදීම 2යි නේ. මූල 3 බෙදීම 2යි p සමානයි 5යි w බෙදීම 2යි. එහෙනම් p සමානයි අපිට එනවා p සමානයි 5ක් w බෙදීම මූල 3යි නේ. 5ක් w බෙදීම මූල 3යි. හරිනේ කතාව right. එහෙනම් අපි p හෙව්වා 5ක් w බෙදීම මූල 3යි කියනවා. දැන් බෝවංකනේ භාවිතයෙන් අපි වැඩේ කරන්න තියෙනවා. එතකොට p සමාන මෙන්න මේක p සමානයි 5යි මූල 3ක් w බෙදීම 2යි. මේක p සමානයි 5යි w බෙදීම මූල 3යි. ඉතින් මේක මකනවා හොඳේ. right. දැන් මම මේකේ ඉඩම් ටික වෙන් කරලා දානවා ළමයි මෙතන ඉඳන් මෙතනට එකක් තියෙනවනේ. එකයි. ඊට පස්සේ මේකත් එක්ක මෙතනට 2යි. ඊට පස්සේ මෙතන 3යි. ඊට පස්සේ මෙතන 4යි. දැන් මෙතන 1 මේක 2 මේක 3 මේක 4 බාහිර ටික මේක 5 මේක 6 කියලා මම දා ගන්නවා. රයිට් ටික රූපේ ලොකුවට ඇඳ මම මේකේ බල ටික දාලා මේකේ ප්‍රත්‍යබල සරහන අඳින්න යනවා. දැන් බලන්න ළමයි කොහොමද ගන්නෙ අපි? එකේ ඉඳන් දෙකට ඇන්ගල්. ඔය ඇන්ගල් එකේ පොඩි කේස් එකක් තියෙනවා. දැන් බලන්න අපිට මේක නිකන් අර තිරස් විභේදනය කරගන්න පොඩ්ඩක් නිකන් දල අයිඩියා එකක් ගන්න. p cos 30 කියලා කියන්නේ මූල 3 බෙදීම 2යි 5යි w බෙදීම 2යි නේ. මේ උස මේ p කියන ඇන්ගල් බලයේ විභේදනයේ 5යි w බෙදීම 2ක් වෙන උස. එතකොට මම ගන්නෙ මේක ළමයි මම මෙහෙන් ගන්නම්. කොහොම එයිද කියලා මට අයිඩියා එකක් නැහැ මේක. මේ හරියෙන් ගන්නවා. මේ හරියෙන් ගත්තොත් ළමයි තිරසත් එක්ක හොඳේ. තිරසත් එක්ක
තිරසට යටියත් සිරසත් එක්කනේ මේ මෙහෙමනේ තියෙන්නේ. හොඳට බලන්න මේ හැමදේම. හොඳේ. යටියත් සිරසත් එක්ක මේ පැත්තට අංශක 30ක්. මේ පැත්තේ යනවා. හරිද? එහෙම තියෙන්නේ. ඒතර උඩට යන්නේ නැතිව අපි බලමු. හරිද? එතකොට මෙහෙම අංශක 30කින් තමයි යන්නේ. ඒ කියන්නේ මෙතන අංශක 30කින් තමයි යන්නේ. ඒ P බලය යනවා. ඒතර ওই බලයේ දැන් මම අර ඒ යන ඇන්ගල් එක කියන එක්කෙනාගේ දිශාවත් එක්ක එයාගේ සිරස් විභේදනයේ 5යි W බෙදීම දෙකක් වෙන්න ඕනේ. අර උස සම්පූර්ණ උස 5යි W බෙදීම දෙකක් වෙනවා. එතකොට අපි නිකන් W බෙදීම දෙක කියන එකට නිකන් එකක් වගේ එකකයක් ගත්තොත් නිකන් ඒකේ ඒකක 5ක් වගේ උඩට පෙන්වන්න තියෙන නේ. ඒකක 5ක් කියලා හිතමුකෝ අපි. ඒකක 5ක් මේක නිකක් ඔය වගේ හිතන්න පුළුවන්. හරි. මට රූපය අඳින්න වෙයි කොහොමත් වෙන තැනක කොහොමද දෙන්නේ කියලා දන්නේ නැති නිසා තමයි. හරි මුලින් කටවල වගේ ඇඳගමු. කටවල ඇඳගමු මුලින්. හරි. ඒකක 5ක් වගේ මං දා ගන්නවා. හරිද? රයිට්. ඊට පස්සේ මේ කතාව ඇතුලේ මෙහෙම දා ගන්නවා. මේක අංශක 30 යනවා. එයා යනවා කොහොම ඉතින් එච්චරයි. ඊට පස්සේ ඒක P යනවා. ඊට පස්සේ 2 මේ හරි 1 يعني මෙතන 1 මේ හරි 2 කියලා මං දා ගන්නවා. දැන් ළමයි මේකේ සිරස් මේ පැත්තට අංශක මේ උස වෙන්න ඕන 5යි W බෙදීම 2යි. හරි? මොකද විභේදනේ මං දන්නවනේ. P තමයි මේ යන්නේ. ඒක කීයද? 5යි W බෙදීම මූල 3යි. නේ? ඒකට තියෙන්නේ හරි. ඒකේ විභේදනය තමයි 5යි W බෙදීම 2 වෙන්නේ. ඒක තමයි මං අර ඇන්දේ. හරි. ඊට පස්සේ බලන්න දැන් එයාලා කියනවා 2 ඉඳන් 3ට 15ට එන්නේ කියලා. 2 ඉඳන් 3ට 15ට W නේ. මෙතන 2මාරක් නේ. එතකොට මේක මං ගත්තොත් මේක නිකන් 1යි 2යි 2මාරක් වගේ සමාන කෑලි 3ක් වගේ මේකනේ. මේ හැරට එකක් ගමු අපි. 1යි 2ක් වගේ ගමු. මේ මෙතනට වගේ එන්න කියලානේ කියන්නේ නේ. මෙතන තියෙන මොකද්ද? 3. හොඳට බලා ගන්න. රයිට්. එතකොට මම මේ කෑල්ල මාක් කරගන්නවා W ආවේ මම. හොඳේ. W. මේ කෑල්ල W. මෙතන ඉඳන් මෙතනට. එතකොට මේ කෑල්ල W වෙනවා. මොකද 2 ඉඳන් 3ට 15ට W තමයි එන්න තියෙන්නේ. ඊට පස්සේ බලන්න ළමයි 3 ඉඳන් 4ට තිරසට 60ක්. 3 ඉඳන් 4ට තිරසට 60. තිරස් රේඛාව මම මේවා හරි ලස්සනයි. මේ කොහෙන් ඇඳ තවුලන්නේ බය නොවේ. අර තිරසින් 60ක් කියන මෙන්න මේ වගේ කෝණයක්. හරිද? උඩට හරි යටට හරි. මම දන්නේ නැහැ. හරිද? 60ක්. ගියා 60 කියන 5යි මුළු 3 බෙදීම 2යිනේ. අර වගේ මුසක් එන්න ඕනේ. ඒකේ සිරස් විභේද අන්න පොයින්ට් මරුළු ලස්සනයි මේ. මෙහෙම එකක් ඇඳ ගන්නකො. දැන් අපි මෙයාව මෙහෙට ඇන්දේ 5යි W බෙදීම මූල 3ක්නේ. එතකොට එයාගේ සිරස් එක උනේ 5යි W බෙදීම 2ක්නේ. එතකොට මෙතනත් එන්නේ දැන් මේ P බලය නෙමෙයි. මේ P බලයත් කීයද 5යි මුළු 3 බෙදීම 2ක්. ඒකේ සිරස් විභේදනේ 15ට එන්න ඕන. ඔය වගේම කුට්ටියක්නේ. මේ වගේම කුට්ටියක් 15ට එන්න ඕන මෙතන ඉඳන්. එතකොට මෙතන මෙතෙන්ට W නම් අර W බෙදීම 2 කියන කෑල්ල එකක් කියලා සැලකුවොත් මේක කෑලි දෙකක් වගේනේ. දෙකක් 4ක් 5ක් මේ. දෙකක් 4ක් 5ක් වගේනේ. එකක් වගේ කොහොම ගත්තද? එතකොට මේක 2යි නම් මේක ඒ කෑලි 3ක් වගේ. එහෙනම් මේක තව කෑලි දෙකක් 15ට මේවා කෑල්ල 15ට ආව නම් හරි කියලා තේරෙනවා. අන්න එහෙම ලස්සන හිතන්න. B මෙතන ඉන්නවා මොකද්ද? මේක. එතකොට මේක W මම මේක ඉක්මනට දාගන්න. මේක W මේක කීයද? 3යි W බෙදීම 2යි මේ. W මේක 1යිනේ. 2කමාරනේ මේක 1කමාර. එතකොට 3යි W බෙදීම 2යි මේ කෑල්ල. හොඳද? මේ කෑල්ල කීයද? මේ W එක තමයි 5ට එන්නේ. ඔහොම මම ලස්සනට දාගන්නවා. හරිද? ඒ ඔක්කොම මන් දන්න 5යි W බෙදීම 2යි කියලා. මේ ඔක්කොම මන් දන්න 5යි W බෙදීම 2යි කියලා. හොඳ ඒක ඕනේ නෑ මෙතෙන්ට. මම අර පෙන්නන්න නැද්ද? තේරෙනවද කියලා මං හිතනවා. රයිට්? හරි. එතකොට මෙතන ඉන්නව කවුද ළමයි? ඒ ආපු ප්‍රමාණය ආවට පස්සේ මෙතන ඉන්නව 4. ෂෝක් නේ. ලස්සනයි. අමාරු නෑ වගේ. කියන්නේ හොඳට ප්ලෑන් කරගන්න එක. හරි. එතකොට ඔහොමම ඉක්මනට වැඩේ කරමුද අපි මෙතන අංශක 60ක් නෙමෙයි. තිරසෙන් 60යි. මේ පැත්තෙන් 60යි ආවේ. එහෙනම් මේ පැත්තෙන් 60යි. මම මෙතන අංශක 30යි. හැමදේම දාගන්න. එතකොට ලේසි පහසුයි. හරිද? කෝ රතු පෑන්. මෙතන 30යි මෙතන 60යි. හරි. ඊට පස්සේ බලනවා 4 ඉඳන් 5ට සිරසෙන් 30යි. 1 ඉඳන් 5 තිරස් 1 5 තිරස් 1 5 තිරස් කියලා කියන්නේ 1යි 5යි තිරස්. ඒ කියන්නේ මේ පැත්තනේ 1යි 5යි තිරස් කියන්නේ මේ පැත්ත නේද? එතකොට 1යි 5යි තිරස් 4යි 5යි 4 සිරසෙන් 30ක් ගියාම 5 හම්බ වෙනවා. පොඩ්ඩක් ඉන්න. 4 සිරසෙන් 30ක් ගියාම 5 හම්බ වෙනවා. එතකොට මේක කවුරුද දෙන්න ඕන? මේක ඉන්න ඕන කවුරුද? තාම තේරෙන්නේ නැහැ මට. 5යි 6යි. 6කෝ 2යි 6යි.
තව එකක් 2යි 6යි. දෙකේ ඉඳන් තිරසට 30ක් ගියාම දෙකේ ඉඳන් තිරසට 30ක් ගියාම 6 හම්බෙන්න ඕනේ නේ. දෙකේ ඉඳන් තිරසට 30ක් ගියාම 6 හම්බෙන්න ඕනේ. මෙතනින් තව චුට්ටක් ප්ලෑන් කරන්න වෙනවා. මෙතනින් 30ක් ගියාම. එතකොට දෙකෙන් 30ක් ගියාම හම්බෙන්න ඕන. චුට්ටක් ගියාම හම්බෙන්න ඕන කවුද ළමයි? 6. හරිද? 6 හම්බෙන්න ඕන. එතකොට 6ත් එක්ක 5 6 සිරසෙන් මේ පැත්තට 5. එතකොට 5යි ඒකයි තිරස්. කොච්චරද තිරස් කියලා දන්න. එතකොට 4 ඉඳන් සිරසෙන් 30ක් ගියාම 4 ඉඳන් සිරසෙන් 30. මෙතන කොහොමද කියන්නේ? මෙතන 30යි. මෙතන 30යි නම් මෙතන 30යි. ආන් අහුණා. 4න් සිරසෙන් මේ 4 සිරසෙන් 30ක් ගියාම 5 හම්බෙන්න ඕන. එහෙනම් මෙතනනේ. මෙතන වෙන්න ඕන. මේ මෙතන 5යි. නැකද? මෙතන 5 ඉන්න ඕන. හරි. මෙතන 5 ඉන්න ඕන. මේ ඉන්නේ 5. හරි. හරියට. ඒකත් හරි. ඊට පස්සේ 5යි 1යි තිරස් 5යි 4යි අංශක තිරසට 60යි. හරිනේ. මෙතන 60යිනේ. ඒකත් හරි. ඊට පස්සේ බලන්න මේ කතාවේ තව තියෙනවා 6. 6 තියෙන්නේ කොහෙන්ද? දැන් මේ දෙක කියන ඊටම තියෙනවා දෙකෙන් 30ක් ගියාම 6 හම්බෙනවා. දෙකෙන් 30ක් ගියාම. එතකොට 6ත් එක්ක 5. පහේ තිරසෙන් 60ක් යන්න ඕන. පහේ තිරසෙන් 60ක් කියන පහ කියන තිරස් මේ පහ කියන ඊටම තිරසෙන් මේ 60ක් යන්න ඕන. එතකොට මෙතනින් 60යි මෙතනින් 60යි කියලා මේක ලස්සන මෙතනට එන්න බෑනේ. මේ මෙතනට එන්න ඕනේ. මේකනේ 60 වෙන්නේ. මේකත් 60ත් එක්ක මෙතන නම් මෙතන 60යි. මේ මෙතන ඉන්නවා කවුද? 6 වෙන්න ඕන. හරි. මේක මරුනේ. එතකොට ඒ 6ත් එක්ක මෙතනට එන්න ඕන. මෙයා මෙහෙම අංශක 30ක් විදියට. මොකද කියන්නේ? රයිට්. මොකද තමයි කියන්නේ. එතකොට මේක තමයි කීයද? 6. ඔන්නෝම ලස්සන ගණක් කියනවා. ඒක හරි ලස්සනයි. රයිට්. ඔන්න වැඩේ හරි. දැන් බලන්න අපිට ඕන දේවල් මොකද්ද? 1 3 කනෙක්ට් වෙනවද බලන්න. 1යි 3යි කනෙක්ට් වෙනවද? නෑනේ. නෑ. ඔච්චරයි. හරි. දැන් එනවා මේ වගේ දිගවල හොයලා වැඩේ කරන්න තියෙන්නේ. මෙතන 60යි. එතන මෙතන අංශක 60යි. මෙතන අංශක අපි 6 ඉඳන් 5 ඉඳන් 6යි 2යි අතර ගියේ 30යිනේ. එතකොට මේ රේඛාව මෙහෙට යන්න ඕන සහ මෙහෙට යන්න ඕන. මේක 30කින් යන්නේ. කියන්නේ මේක 30කින් යන්නේ. මේක අංශක 30යි වෙන්න ඕන. හරිනේ. මොකද දෙකේ ඉඳන් අපි තිරසට 30ක් ඇදි තමයි අරක හම්බෙන්නේ. එතකොට 30යි කියන්නේ මෙතන 30යි මෙතන 60යි වෙන්න ඕන. මේක 60යි. එහෙනම් 30යි 60යි මේක අංශක 90ක් වෙනවා. මේක අංශක 90ක්. රයිට් එන වැඩ ටික ඉවරයි. ඔහොම ලස්සනට ප්ලෑන් කරගන්න. හරි මම නිකන් අර කටුවට ගහලා හැන්දනම් තමයි ඔක හොඳ බලා ගන්න. අපි ඊටු ටික කරමු. රයිට් දැන් ළමයි අපි මේකේ දඬු ටික හොයමු. දැන් මෙව්වා අපි මේ නිකන් ඇඳගත්තු ඒවානේ. මෙව්වා අවශ්‍ය වෙන්නේ නැහැ. අර දුරවල් හොයාගන්න වගේ එකට නිකන් අර සැකිල්ල ගහගන්න එක කරා. මෙව්වා මොකුත් නැහැ හොඳේ. මේවා මොකුත් නැහැ. උස්ස සටහන් කිරීමක් පමණයි. ඒතර මෙච්චරයි සැකිල්ල. දැන් බලන්න ළමයි මේකේ අහන්නේ අපිට වැඩේ කරන්න තියෙන දැන්. හරි. දැන් අපි අදාළ විදිහට මේකේ ප්‍රත්‍යාබල සටහන මේක ඇන්දා. දැන් මේ අපි බල දිගවල් හොයාගන්න ඕන. දැන් මම මේක එකපාර කරන්නම්. හොඳේ එකපාර කරන්නම්. දැන් මුලින් බලන්න මෙතන AB දණ්ඩ මේ මේක AB වෙන්නේ නැති නේද? ඔව් AB AB දණ්ඩ 1.5 නේ වම් පැත්තේ දන්නේ AB දණ්ඩ. මම මෙතන ලියන්නම් හොඳේ. AB දණ්ඩ මම ෂේප් එක අර 1.5 කියන එක ලියා ගන්නම්. ඔයාලට ඒක දැනෙන්නේ 1.5යි. මේ වාමාවර්ත පයින්නවා 1.5ට මේ. එකේ නම් 5ට පයින්නවා. එකේ නම් 5ට පයින්නවා. හරි? ඒ පයින්නේ වාමාවර්ත. බලන්න එකේ නම් 5ට කොහෙද තියෙන්නේ කියලා. එකේ නම් 5ට වම් පැත්තට මේ වම් පැත්ත. මේක අඳින්න එපා. වම් පැත්තට අඳින්න. පටන් ගන්න මෙතන ඉන්නේ අපි. ඇඟිලි දැන්ගෙන මෙතන. එකේ ඉඳන් පහට වාමාවර්ත පැන්නේ ඒ වලින්. එතකොට ඒකේ අර එකේ ඉඳන් පහ වම් පැත්තට තියෙන නිසා වම් පැත්තට මේක තෙරපුවා. හරිද? මේක තෙරපුවා. තෙරපුවම විශාලත්වය කීයද බලන්න. විශාලත්වය ළමයි එකේ ඉඳන් පහට මේක කීයද බලන්න. මේක අපිට ගන්න පුළුවන් මම රැඳගත්තනේ මේක. මේක 30 මේක 60යි. 5යි W බෙදීම මූල 3යි කියන කොස්තර කියන්නේ 5යි W බෙදීම 2යි මූල 3යි. මෙතන ළමයි 3යි W බෙදීම 2යිනේ. එතකොට මේක මේ ජුට්ට කීයද? මේක W cos 30 තමයි මේක. එතකොට මේකත් එක්ක ගත්තොත් අපි tan 30 ගමු tan 30. මෙතන tan 30 ගත්තොත් මේක x කියලා ගත්තොත් tan 30 එකට මූල 3 සමානයි. සම්මුඛ පාද x එක බෙදීම මේක බද්ධ පාදය. එතකොට 3w බෙදීම 2නේ. එතකොට x එක සමානයි 3w බෙදීම 2යි මූල 3යි. හරිද? එතකොට මේ ටික එනවනේ 5w බෙදීම 2යි මූල 3ක්.
එතකොට මෙතන 3w බෙදීම 2යි මූල 3යිනේ. මේ චුට්ට එනවා එතකොට 3w බෙදීම 2යි මූල 3. ඔහොම ටිකක් හොයාගන්න. එතකොට 8යි w බෙදීම 2යි මූල 3යිනේ. පොදු හරිනේ. 8යි w බෙදීම 2යි මූල 3යි. 2 කැපෙනවා 8ට 4යි w බෙදීම මූල 3නේ. වෙනවා 4යි w බෙදීම මූල 3යි කියලා. හරි. ඔක පරිමේය කරලා තිබ්බොත් 4යි මූල 3 බෙදීම 3යි. 4යි මූල 3යි w බෙදීම 3යි. ඒවා හදා ගන්න ඔයාලා ඈ. ඊට පස්සේ A B C D AD දණ්ඩ ගන්න. AD ගත්තොත් 5යි 4ටයි පයින් තියෙන 5 A වලින් කියලා ගත්තා. 5යි 4ක 15ට. එතකොට මේක 15ට ඒකත් තෙරපුමන්නේ තෙරපුමක්. එතකොට මම ගන්නවා AD මම ෂේප් එක පෙන්නන්නම් ඔයාලට මේ ගත්ත එක 5යි 4යි තෙරපුම් නේ තෙරපුම්. ඒක විශාලත්වය 5යි ඉඳන් 4ට මේකනේ. මෙන්න මේක කීයද ළමයි? මේකමයි නේ. මේ රේඛාවනේ මෙතන 60යි මෙතන 60යි මේක සමානයි නේද? එන්න මේ ඇන්ගල් මේක අංශක 60යි. එතකොට මේකේ උස අපි දන්නවා මේ උස කීයද? මේක අපි අර ගත්තු W මේක තුනට මේක W නෙමෙයි මේ උස මම තියාගත්තා W නේ. මේක W වෙනවා. එතකොට මේක W cos 60 මේ tan මෙතන 30 ගන්නකො. එතකොට මේක x2 කියලා හිතන්නකො. නෑ මේකනේ අපිට ඕන x cos 30 සමාන W නේ. මට ඕන 5යි 4යි නේ. මේක x කියලා ගමුකෝ දැන් අපි. හරි. අදාළ තැන හොයාගන්න විතරනේ හොයන ටික අහන්නේ නෑනේ. x cos 30 x වැඩි කිරීම cos 30 මූල 3 බෙදීම 2 සමානයි W. එතකොට W සමානයි 2යි W බෙදීම මූල 3යි. ඒ කියන්නේ මූල 3ෙන් ගුණ කරලා 2යි මූල 3 බෙදීම 3යි. නේ? 2යි මූල 3 2යි මූල 3 W බෙදීම 3යි. හරිය පරිමේය කරොත්. හරි ඒකත් හරි. ඊට පස්සේ ආයෙ මොනවද අහන්නේ? අපි ගමු BD දණ්ඩ 6යි 5යි BD 6යි 5යි කො 6 නම් 5ට 15ට නේ 15ට 6 නම් 5ට 15ට ඒකත් තෙරපුමක්. right එතකොට මම ගන්නවා 6යි 5යි BD 6 ඉඳන් 5ට ඒකත් තෙරපුමක්. මේක කීයද ළමයි? දැන් මේක 3w බෙදීම 2යි. එතකොට මේක 60යි මේකත් 60යි මේකත් අංශක 60යි. එහෙනම් මේක සමානයි මේකට. ඒකට මේක හොයාගත්තා නම් හරි. x cos 30 සමාන මේකනේ. මේක x කියලා හිතමුකෝ අපි. මේකත් x නේ. එතකොට x cos 30 මේකට සමාන වෙනවා. ඒ කියන්නේ මූල 3 බෙදීම 2 සමාන වෙන්න ඕන 3w බෙදීම 2ට. x සමානයි 3w බෙදීම මූල 3. ඒතර උත්තරේ මූල 3 ගුණ කරොත් මූල 3w නේ. එහෙනම් මූල 3w මූල 3ක් w. ඒකත් හරි. ඊට පස්සේ ඒකත් ගොඩ. දැන් අපි යන් මෙතනට. BC 2යි 6යි නේ 2යි 6යි BC 2යි 6යි කො බලන්න 2 ඉඳන් 6ට 15ට මේකත් තෙරපුමක්. ඒ කියන්නේ BC 2යි 6යි වගේනේ තෙරපුමක්. විශාලත්වය මේක W මේක W කොස්සර කියන්නේ මේක 2W වෙනවා නේ 2W කොස්සර W 2W right ඒක easy එනවා 2W. ඊගවට last one DC ගමු. එතකොට 6 ඉඳන් 3 වෙනවා. DC 6 ඉඳන් 3ට තිරස් නේද? 6 ඉඳන් 3 වෙනවා. මේක තිරස්. ඒක කලින් ගන්න තිබ්බ නේද? අපරාධය අපි අර කෝණ හොයන්නේ නේ. මේ 3යි 6යි තිරස්නේ. එතකොට අර මේක 6 හොයන්න එච්චර දුක් විඳින්න ඕනකමක් තිබිලා නෑ අපිට. ඒක නිකම්ම ලැබිලා. මම ඒක බැලුවේ නෑ අපරාධ. හරි. මේක මූල 3W මූල 3W මේකත් සමපාදනේ මූල 3W. දෙක අවසාන උත්තර නිකන් එනවා. හරි ඒක හොයන්න තිබ්බ අපිට නිකන් ඈ. 6 ඉඳන් 3ට දකුණට. මේක විතරක් ආතති. එතකොට DC 6 ඉඳන් 3ට මේක ආතති. දැක්කද ඒක අර මේ තිරස් නිසා ගන්න තිබා තිරස්ව ගන්න හරි පහසුයි. 3යි 6 තිරස් කියන එක මුලින් ගත්තා නම් අර මට දුක් විඳිනොත් මේක මුලින්ම හදාගන්න තිබ්බා. හොඳයි. right. ඊට පස්සේ ආතති කියන්නේ ඒක සමපාදනේ. මූල 3ක් W. ඔන්න ඔහම අපිට ලකුණු ටික ලැබෙනවා. හරි. මේකට ගැටෙන්න දෙන්නේ ඔය ගානම බැලුවොත් ඕන එකක් හදාගන්න පුළුවන්. බලා ගන්නත්. ටාගට් කරවන කම්බයින්ඩ් මැත සංකීර්ණ සංයුක්ත ගණිතය නිර්මාණාත්මක ප්‍රවේශයන් තුළින් පහසු බව තහවුරු කළ ලංකාවේ අංක 1 කම්බයින්ඩ් මැත්ස් වැඩපිළිවෙල කම්බයින්ඩ් මැත්ස් with මදුෂාන් නිරංජන් ඉන්දීප ගම්පහ සියොන් කුරුණෑගල නම්බර් 0 මහනුවර ලංකාවටම ඔන්ලයින් 076 962 076 996 කියන්නෙම ටාගට් වලට